කොහේ ගම්පියස්සේ ජීවත් වුණ මනුෂ්‍ය යන පුද්ගලයා සල්ලාලව තම ජීවිතය ගෙන යන්නේ ඔහුගේ පළමු විවාහයෙන් අවුරුදු 10කට පසුවයි. සෑම මොහොතේදීම බීමතින් තම සහකාරිනියට පීඩා වන ආකාරයට සැලකීම නිසා සෑම විටම කනස්සල්ලෙන් පසු වූ ඇය දිනක් මනුෂ්‍යගේ තර්ජනාත්මක හැසිරීමක ප්‍රතිඵලයක් වශයෙන් තම ජීවිතයෙන් සදහටම සමුගත්තා. ඒ සිදුවීමට මුල්වුණේ තමාට සහකාරියක් සිටියත් රාගයට ලොල් වූ මොහු තවත් අංගනාවන් සොයා ඔවුන් පසුපස්සේ ලුහු බඳින්නට ගත් ඉතාම දරුණු ගණේ සිතුවිලි දාමයක් ඇති වූ ඒ අදූරදර්ශී බරපතල කාරණාව හන්දයි. ඇය මියගොස් අවුරුද්දක් පවා ගතවන්නට මත්තෙන් ගයිනී සමග මේ කතාවේ කතානායකයා වූ මනුෂ්‍ය ප්‍රේම සම්බන්ධයක් පටන්ගෙන දැන් වෙනකොට එය මංගල්‍යයක් දක්වා දික්වී හමාරයි. බකමූණන්ගේ නාදය සෑම අතම රැවුදෙන අඩවන් සුදෝ සුදු සේදවලාවන්ගෙන් වැසීගත් සීතල අන්ධකාරයක් වූ එක් රැයක ගයිනී වගේම මනුෂ්‍යත් ඔවුන්ගේ විවාහයෙන් පසු ඈත පළාතක හොටෙල් භූමියකට යන්න බලාපොරොත්තුවෙන් වෑන් රථයකින් ගමන් ගන්නට වුණේ පිටබැද්දෑව ප්‍රදේශයටයි. දැන් ඔය අපි යන හොටෙල් එක මං අදමයි ඇහුවේ. මාත් මේ දැනගත්තේ අපේ ඩ්‍රයිවර් මහත්තයා කීව හන්දා. ඔව් නෝනා සර් මට හොටෙල් එකක් හොයන්න කියපු දවසේ ඉඳලා හැම තැනටම කතා කළා. ඒත් ඒ සීරෝම ඒ වගේ කාමර ෆුල් කලින්ම බුක් කරගෙන. ඒ හන්දා මේ අඩුම තැනක් බලන්න කියලා එද්දි තමා මෙතන මුලිච්චි වුණේ. ඒක හොඳයි යන්නේ. අර බිල්ඩින් ආකාරයට වඩා මේ පැත්තේ හුලම් පාරක් හරි ඇඟට වැදුනත් සනීපයි. හැබැයි නෝනා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? ඔය හොටෙල් එකේ මිනිස්සු නම් අඩුයි. හැබැයි පහසුකම් එහෙමනම් අවුලක් නෑ. ඒකට මොකද? අපිත් කැමති මිනිස්සු නැත්තම් තමා. නැත්තම් අද වගේ දවසකත් කනක් ඇහිලා ඉන්නද? මෙහෙම කතිකාවතක පමාවෙන් යන ගමන ඉහත්තෙන් වෑන් රථය බලු බල්ලෙක් නොමැති පාළු මාවතකට හැරෙව්වේ. ඒ හැරවුම් ලක්ෂයේ බිත්තර අප්ප දමන කඩ පොඩ්ඩකින් වෑන් රථයේ අඩවන් වූ ජනෙල් කවුළු වලින් හමාගෙන ආ දිව පිනා යන ඒ සුවඳත් එක්ක හිටි හැටියේම පැමිණි විශාල බඩගින්න නිසාමයි. කොට්ටන් ගහක් අයිනකට කර රථය නැවතූ අසේල බිමට බැහැගත්තේ තමාගේ මෙන්ම අනෙක් දෙන්නාගේද බඩගින්න සංසිඳුවා ගැනීමට ඔවුන්ගේ පොකට්ටුවෙන් එළියට ආ රණ මුණරුන් තමාගේ අල්ලේ තදින් පොඩි කරගෙන. අසේල ආප්ප කඩයක් නේ. සර් ගන්නවද? බඩගින්නකුත් එනවා. ඔන්න ඉස්සරහින් නවත්තමු. සර් හොම ඉන්න. මං ගිහින් අරන් එන්න. නෑ නෑ අපිත් එන්න. එළියට එන්න එපා සර්. පොඩි වෙහිකූඩෙකුත් යනවා. ඇයි? අසේල තෙමෙන්නේ නැද්ද? යන් යන්. අනේ මන්ද. හරි හරි. එන්නකෝ සර් එහෙනම්. තෙල් වලින් නෑවුන චාත්තියේ රසට පිළියෙලවෙන
බිත්තර අප්ප 3-4කින් පමණ සැනහුණ ඔවුන් ඒ කඩහිමියාගෙන් අසන්නට වුණේ මොවුන් යෑමට නියමිත පැරණි හෝටලයේ ආගිය තොරතුරු වගේම ඈත ආකාශයෙන් සටපට ගා වෑන් රථයේ බෆර් තට්ටුවට ඇදහැලෙන කුඩා වැහි කූඩය ගැනයි. මහත්තයෝ, ගිල්බර්ට් මහත්තයාට තමා ඔය හෝටලේ අයිති. අක්කා දන්නවද මේ හෝටලේ ගැන? මොකද මහත්තයෝ මන් නොදන්නේ. ගිල්බර්ට් මහත්තයා මෙතනින් යන හැම දවසකම මගේ මේ දුප්පත් කඩෙන් තමයි කෑමක් අරගන්නේ. කොහොමද? ඒ හොටෙල් එක හොඳයිද? කියන්න නම් එහෙම වරදක් නෑ. හැබැයි මිනිස්සු නම් ගොඩාක් අඩුයි. මං සර්ට කිව්වේ ඒක තමා. වැස්සකුත් ඇල්ලුව නේද මහත්තයෝ? ඒකනේ අක්කේ. මේ හොටෙල් එක තව ගොඩක් දුරද? අයියෝ නෑ මහත්තයෝ. ඔහොම්ම ඉස්සරහට ගිහිල්ලා වංගුවයි 2යි වම් පැත්තේ හෝටලේ. මාරම රහයියක්ගේ මේ බිත්තර අප්පි. වෙන මොනාද කඩේ විකුණන්නේ? උදේ දවල් රෑ 3 වේලටම බත් හදනවා. රෑට ආප්පෙකුත් පුච්චනවා. ඒත් ඉතින් බත් හදන ගානට කිසිම සාධාරණයක් නැහැ. මං හිතාන ඉන්නේ කඩේ මෙතනින් අහක් කරලා ටවුමට යන්න. මේක හැමෝටම අමාරු කාලයක් නේ අක්කේ. වැලි කතරට වැටුණ දිය පොදක් මෙන් ඔවුන්ගේ බඩගින්නට සාධාරණයක් ඉටු වුවත් මේ වෙස්වලාගත් කූට මිනිසුන් අස්සේ ගැවසෙන අඳුරු ආත්ම ඔවුන්ට ඉටුවෙන්ට අවැසි සාධාරණය හොඳින් හෝ නරකින් සිදුකර ගැනීමට දෙවරක් නොසිතන්නේ විශ්වාසය තුළ තවත් සිටිය නොහැකි හැඟීම් වලින් ව්‍යර්ථ වූ මනසක් නිමවා සිටියේ ජීවත්වන්න ඔවුන්ගේ හිස් වූ මනසක් හන්දාමයි. කාලය ගතවීමත් එක්ක මොවුන් හොටෙල් පරිශ්‍රයට ගොඩවීමත් සමගම ගිල්බර්ට් මහතා ඉදිරි පෙළට આવුත් හොටෙල් වත්තේ සියලු වැඩපළ බලා කියා ගන්නා ආරවුන්ට මෙහාට එන්නයි පැවසුවේ මනුෂ්‍ය ගිල්බර්ට් මහතාට අතට අතදී ආචාර කරන ගමන්. මනුෂ්‍ය ඔන්න අසේලට කියලා තිබ්බ විදිහටම නවය රූම් එක ඔයාලට බුක් කළා. මිස්ටර් ගිල්බර්ට් බොහොම ස්තුතියි. මෙච්චර පරක්කුණේ? අනේ ඔව්. අපිට මේ පාර හොයාගන්න බැරි වුණානේ. එහෙමද? මෙහාට බිස්නස් නම් බොහෝම අඩුයි. තව මාසයක් හමාරක් බලලා වහලා දාන්න හදද්දිම තමයි මිස්ටර් මනෝෂ් එනවා කියලා අපිට ආරංචි වුණේ. අනිත් හොටෙල් ඔක්කොම බුක් වෙලා. ඒකයි අඩුවට එන්න උනේ. මේ ආරොන් මහත්තයෝ මේ මිස්ටර් මනෝෂලාගේ බෑග් ටික නවය රූම් එකෙන් පැක් කරන්න. මිස්ටර් මනෝෂ් අපි එහෙනම් හවස් වෙලා ආයෙ හම්බෙමු. හොඳයි. මනෝෂ වගේම ගයිනී හොටෙල් එක තුළට ඇතුල් වෙද්දී ආරොන් වෑන් රථයේ පිටිපස්සේ ඩිකිය විවෘත කර ඔවුන් දෙස ලාවට වගේ හැරී බලද්දී ආරොන්ගේ ඇස් අදාගත නොහැකි අන්දමට ඔවුන් පසුපස්සෙන් කොණ්ඩේ කඩාගත්ත මූණක් හරිහැටි පේන්නේ නැති සුදු ඇඳුමකින් සැරසුණ ගෑණියක් කොරගසමින් ඔවුන්ගේ පස්සෙන් හොටෙල් එක ඇතුළට යනවා. ආරොන් මොකද මේ? අසේල මහත්තයා
මොකද මිනිස්සුયો මේ දාඩියක් දාලා නෑ මොකුත් නෑ. ආරුම් දන්නවද මහත්තයා කීවට දැන් ඔය ගියේ එක තමන්ගේ කසාද ගෑණිව පුළුවන් තරම් වද දීලා මරලා දැම්මා. මහ ජරාම මිනිස්සෙක්. ඇයි ඒ මහත්තයෝ? ඔව් ආරුම් ඔය මිනිස්සයා මිනිමරුවේ. පොඩ්ඩක් ඇහ ගහන් ඉන්න. ඔය මහත්තයාත් ඉන්නවද? ඔව් මටත් ඔය පහළ කාමරයක් හදලා දෙන්න. හොඳමයි. අසීල කෙලින්ම කීදේ ආරුන්ට එක පයින්ම නොතේරී ගියේ මනුෂ්‍ය වගේම ගයනී පසුපස්සෙන් ඇදී ගිය ඒ අමනුෂ්‍ය ආත්මයේ දැක්ම ඔහුගේ සිතට මහත් වූ චකිතයක් ගෙන ආනිසාමයි. මේ විදියට කාලය ගත වීමෙන් මැදියම් රාත්‍රිය උදා වුණා. මනුෂ්‍ය අද නින්දට යන සෑම අවස්ථාවකම මතකයට නැගින්න ගත්තේ තමාගේ මියගිය පළමු සහකාරිනියව. ඔන්න ඉතින් මේ නවය කාමරේ ලැබුම්ගෙන ඉන්නා ඔහුට පෙනෙන්නට ගත්තේ කාමර තුල එහා මෙහා පැන යන අන්ධකාරයෙන් වෙළුණ මහ භයානක සෙවණැලි. ඒත් ඒවා එතරම් ගානකට නොගෙන ඔහු නැවතත් උත්සාහ කළේ නින්දට යාම සඳහායි. එකවරම මොවුන් ඉන්නා කාමරේ පැති ජනෙල් කවුළු කිසිම හේතුවක් නැතිව හරිම සද්දෙන් විවෘත වුණා. මදක් හිත ගැස්සුණු මනුෂ්‍ය ඔළුවේ ඉඳන් බෙඩ්ෂීට් එක පොරවාගෙන ගයනීගේ දකුණු අත දැරෙන් අල්ලා ගත්තා. ඒ මොහොතේ ඇය නම් සිටියේ ඊටාම ගැඹුරු නින්දක. මනුෂ්‍යගේ ඇස් දෙක යාන්තමින් පිය වුණද එක පාරටම ජනෙල් කවුළු විවෘත වූවාටත් වැඩි වේගයකින් කළු පාට විශාල හෙවණැල්ලක් ඔහු ළඟට වෙත්. ඔහුගේ බෙල්ල සිර කරන්නට අධික ලෙස කෝපයෙන් වෑයම් කරද්දී ඔහුගේ කෑ ගැසීමට ගයනී උඩ විසිවී ඇහැරුණ සැනි වත්තේ වැඩ කරවන ආරුන් ඔවුන් ඉන්නා කාමරයේ දොරට තට්ටු කළා. ඇයි මොකද? කවුද මගේ බෙල්ල හිර කළා? කවුද ඇවිල්ලා? මම බලන්නම්. එපා දොර අරින්න එපා. මේ මොනා වෙලාද? ආරම වෙන්නේ නැති. පොඩ්ඩක් ඉන්න. ආරෝ නෝනා මොකද වුනේ? කවුදෝ මරලා තෝනි තියෙනවා වුණා. අනේ ඔව්වාරම් අපේ මහත්තයා හීනෙන් බය වෙලා. අපේ මං නම් හිතුවේ කවුරුම හරි මහත්තයාගේ බෙල්ල හිර කරනවා කියලා. ආරෝ මෙහෙනෝ. මොකද අනේ මේ අහිංසක මිනිහයාට කෑ ගහන්නේ? හොඳ අහිංසක. ආරෝ මේ ජනෙල් වහල් නෑ මිනිස්සයෝ. ඔය ඉතින් මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ. වහනවා ගිහිල්ලා. අනේ සමා වෙන්න මහත්තයෝ. දැන් යනවා. මොකද අනේ වාට වෙලා තියෙන්නේ? මුන්ට මෙහෙම තමයි කතා කරන්න ඕනේ. ඇයි බොලේ? අපි සල්ලි දීලානේ මේවා ගින්නේ. බැනුම් අහගෙන වඳින්න ගිය දේවාලේ ඉහි කඩන් වැටුණ ආරුන් බොහෝම කේන්තියෙන් හුස්මක් පිට කර මදක් ඉදිරියට ගොස්. අනේ අම්මපා. හර අසේල මහත්තයා කීව විදිහට මූනම් මිනි මරුවෙක් වාගේ තමා. මෙහෙම කියලා
ආරොන් ආයමත් ඔවුන්ගේ කාමරේ පැත්ත හැරෙද්දීම විකෘතිතාවයක් ඇති වී ඉන්න කොර ගසන ගෑනු අමනුස්සයා කාමරේ දිහා කන්න වගේ බලාන ඉන්නවා ඔහුගේ ඇස් දෙකෙන්ම දැක්කා. ආරොන් බියෙන් සරිත වී තමාගේ කාමරේ දිහාවට වේගයෙන් දිව ගියා. ටිකෙන් ටික මැදියම ගෙවෙද්දී දෙවනි දවස උදා වුණා. ආරොන් කො මහත්තයා ඉන්නවද? ඔය ඉන්නේ. මොකද ආරොන් හිතේ යමනාපෙන් වාගේ? අසීල මහත්තයාට කියන්න ඊයේ රෑ අර මනුෂ්‍ය මහත්තයා මරලා තෝනි තියලා හයියෙන් කෑ ගැහුවා. මට ඇහුන්නේ නෑනේ. කොහෙද? මහත්තයාගේ මේ ටෙලිවිෂන් එකේ සද්දෙට වටේ පිටේ කිසි මාත බූත කන වැටෙන එකක් ඈ. මං ගියා මොකද උනේ කියලා අහන්න. මෙන්න මහත්තයා මගේ කන් දෙකේ හැබ ගහ ගන්න හයියෙන් බැන්නා. ඒ මොකද? අනේ මන්ද මහත්තයෝ මං ඊයේ ඔය මහත්තුරු එන්න කලින් කාමරේ හොඳට සූදානම් කරලා ජනෙලුත් හයියට වැහුවා. මේ එකපාරටම ඊයර ඇරිලානේ. ඒක නම් ටිකක් හිතන්න ඕන දෙයක් තමයි. ආරොන් මං ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. හොඳයි මහත්තයෝ. මේ අද හවසට මහත්තයලා යනවද? ඔව් ආරොන් අද යනවා. හොඳයි. මහත්තයාට මං කෝපි කෝප්පයක් ගේන්න. හවස් වරුව වේගයෙන් පැමිණීමත් එක්ක මනුෂ්‍යත් ගයනී අසීල සමග හොටෙල් පරිශ්‍රයෙන් පිට වී යන්නට මත්තෙන් ගිල්බර්ට් මහතා සමග සුහද කතිකාවතක මුව ඇඳුනේ. ආරොන් වගේම අසීල ඔවුන්ගේ ගමන් මළු නැවතත් වෑන් රථයේ ඩිකියට හිමීට අඩු කරන මොහොතේ බොහෝම ස්තුතියි මිස්ටර් ගිල්බර්ට්. අපිට නම් කිසිම අඩුවක් වුණේ නැහැ. ඒක මටත් ගොඩාක් සතුටා. මිස්ටර් ගිල්බර්ට් මේ හොටෙල් එක වහන්න එපා. තව බිස්නස් එයි. ඔව් අපි එහෙමවත් හිතමු. හරි එහෙනම් අපි එන්න. ආරොන් ආයෙත් එහෙම ජනෙල් ටික අරිනව නෙමෙයි. අපිට කලා වගේ. අනේ මහත්තයෝ ඒ ජනෙල් මං නෙවෙයි ඇරියේ. හරි අසේල වාහනේ ගන්න. වෑන් රථයට හනිකට ගොඩ වූ මේ මිනිසුන් තිදෙනා හොටෙල් පරිශ්‍රයෙන් යනවා සමගම හොටෙල් එකේ ඉහළ මාලයක සිට විදුලි වේගයෙන් කළුවම කළු පාට දුමක් ඒ සුදු වෑන් රථය දිහාවට ඇදිලා ගිහිල්ලා මීදුම් පටලයක් වාගේ වාහනේ ඩිකය ඇතුළට රිංගා ගත්තා. සවස් යාමය ගෙවී යාමත් සමගම ඔහිය ප්‍රදේශයට යන ඔවුන්ගේ වෑන් රථයේ පාළු පාරකට අලලා ඉදිරි හෙඩ්ලයිටය එකවරම නිවී ගියා. මොකෝ සේල උනේ? අනේ මන්ද සර් මේ වාහනේ ලයිට් එක නෙවුණනේ. ඕ අසේල මේක එන්න කලින් බැලුවේ නැද්ද? බැලුවා සර්. පාළු පාරේ කඳු බෑවුමකට ඔන්න මෙන්න වාහනය අයිනකට කර නැවතු අසේල එයින් එළියට බැස ඒ වාහනය ෆෝන් ටෝච් එකක් දල්වාගෙන පරීක්ෂා කළා. ඒ අතරතුරේදී මිනි ග්ලව්ස් දැම්ම අතක් මනුෂ්‍යගේ පැත්තේ වාහනයේ බාගෙට විවෘත වූ ජනේලයෙන් අත දානවා මනුෂ්‍යත් ගයනී දුටුවා. බයෙන් චලිත වූ ඔවුන් අසේලට කතා කළත් එදා හරීම පුදුම සහගත විදිහට ඒ කෑ ගැසීම ඔහුට නම් ඇසුනේ නෑ.
එකවරම මිනි අත නැවත වරක් ජනේලයෙන් ඇතුළට දාද්දී තවත් අතක් ඉස්මතු වී විරූපී සරෝජාගේ පිලිස්සුණු මුහුණින් ඇය මනුෂ්‍ය දිහා හරිම භයානකව බැලුවා. ඒත් එක්කම වාහනයේ හෙඩ්ලයිටය පරීක්ෂා කරමින් ඉන්නා අසීලව අහකට වීසිවී මනුෂ්‍යත් ගයනීත් ඒ වාහනය සමගම පාළු පාරේ ප්‍රපාතයට පෙරලී ගියා. එදා ඔවුන් දෙන්නා අවසන් ගමන් ගියා වගේම ඒ අඳුරු ආත්මය තමාගේ අරමුණ ඉටු කරගත්තා. බියෙන් සලිත වූ අසීල එතනම ක්ලාන්ත වී ඇද වැටි ඉන්නවා ඒ ගමේ මිනිස්සෙක් දෙක ඔහුව පහුවදා උදේම රෝහල්ගත කළා. ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැද්ද? එහෙනම් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න.